මොකද්ද මේ බියුටි ස්ටෑන්ඩඩ් එක කියලා කියන්නේ? අර ලස්සන කෙනාට වඩා මෙයා ලස්සනයි. මවවරු බයයි මේ බියුටි ප්‍රොඩක්ට්ස් යූස් කරන්න. ඒතොර රසදිය නිසා මේගොල්ලන් ජීවිතේට නැති වෙලා තියෙනවා. පොඩි ගෑල් ළමයින්ට නම්ම තියෙන ප්‍රශ්නයක් තමයි අපි කොහොමද බියුටි රූටින් එකක් හදාගන්නේ කියලා. ඒ ජැෆ්නා වල ඉන්න කාන්තාවෝ හරිම වෙනස්. මවක් වෙන්න යන කෙනෙක් බ්ලීචින් ක්‍රීම් යූස් කරලා තියෙන පුළුවන්. ඒක තමයි බය වෙන්න ඕනේ. දැන් ගොඩක් පොඩි ළමයි කරන්නේ සෝෂල් මීඩියාස් වල තියෙන ඒවා කන්ටිනියු කරන එකනේ. අද කාලේ පිරිමියත් හුඟක් වෙලාවට තැන්වල හිර වෙනවා. ඒතර අපි කොහොමද යාට දෙන සොලියුෂන් එක? ගැහැණු පිරිමි අපි හැමෝම අපේ ලස්සන දකින්න කැඩපතකින්. හැබැයි මේ කැඩපත් අපිට හදලා දීලා තියෙන්නේ සමාජය විසින්. ඉතින් ඔයාගෙන් අහලා බැලුවද මේ රූල්ස් කවුද හැදුවේ කියලා? ඇයි මේ ලස්සන කියන දේ ඇතුලේ කාන්තාවන් හිර කරලා තියෙන්නේ? අපි අතීතයේ සිට අද දක්වා ගත්තොත් එහෙම අපිට එක එක බියුටි ස්ටෑන්ඩඩ් හදලා තියලා තියෙනවා. ඉතින් අද ගත්තොත් එහෙම ග්ලාස් ස්කින් කියයි, ලොන් හෙයා කියයි ඔය වගේ ගොඩාක් ස්ටෑන්ඩඩ් තියෙනවා ඇත්තටම. ඇත්තටම මැඩම් කවුද මේ ස්ටෑන්ඩඩ් හැදුවේ? ඇත්තටම මම කිව්ව පළවෙනි එකම කතා කරන්න. දැන් ලස්සන කියන්නේ මොකද්ද කියන්නේ? ලස්සන කියලා කියන්නේ ඇත්තටම අපි හිතන අපිට පේන දෙයක් කියලා. ලස්සන කියලාගෙන පේන දෙයක් නෙමෙයි, දැනෙන දෙයක්. ඒ වගේම ඒ ගැන හරියටම කතා කරනකොට ඒක හුලඟ වගේ. නිකන් ලස්සන කියලා කියන්නේ ඒ වගේ දෙයක්. සමහරක් වෙලාවට මේ ලස්සන අම්මා කෙනෙකුගේ හදවතේ තියෙන්න පුළුවන්. ඊළඟට ගැහැණු ළමෙක්, පිරිමි ළමෙක් කිරි ඒ දේ තියෙන දකින්න දේ වෙන්න පුළුවන්. ඒ වගේම අපි දකින සමාජය, ඊළඟට පරිසරය, මේ හැමතැනකම සුළඟ හැමතැනකට යනවා වගේ. ලස්සන කියන දේත් දකින්න දේ විතරක් නෙවෙයි, දැනෙන දෙයක්. මේක මගේ පුද්ගලික හැඟුම් නම් මේක තියෙන හිතේ. ඉතින් මේ හිතත් එක්ක තමයි මේ ලස්සන අපි දකින්න. සමහරක් වෙලාවට ඔය අහලත් ඇති අපි ලස්සනයි කියලා හිතන කෙනෙක් ඉන්නවා කවුරු හරි කෙනෙක්. ඒකට ඊට වඩා අපි තව කෙනෙක් ලස්සන කෙනෙක් කෙනා. ඒකට අර ලස්සන කෙනාට වඩා මෙයා ලස්සනයි. ඒකට ලස්සන කියන එක මොකද්ද? දැන් දැනෙන දෙයක්. මම හිතන හැටියට. ඉතින් ඒ නිසා මාධ්‍ය වලින් විවිධ දේවල් වලින් මේ ලස්සන කියන එකට දීලා තියෙන හැඩයක්. මෙන්න මේව වෙන්න ඕනේ, මේම් වෙන්න ඕනේ කියලා. නමුත් අතීතයේ ඉඳලා එනකොට ඒ ලස්සන කියන එක ඒගොල්ලෝ දැක්කා හඳ වගේ රූපයක්. නමුත් අද වෙනකොට හඳ රූපෙට නෙමෙයි තියෙන්නේ, නිකන් අර ස්ලිම් ලස්සන වුණක් තියෙන්න ඕනේ. ඒ වගේ සමාජය සහ මාධ්‍යයන් විසින් විවිධ විදිහේ හැඩතල දීලා තියෙන මේ ලස්සන කියන එකට. මම නම් හැම වෙලෙම හිතන දෙයක් තමයි පිටත ලස්සන වගේම හදවතින් ලස්සන වෙන්න ඕනේ. කොච්චර ලස්සන කෙනෙකුට කොච්චර මේකප් දැම්මත්, කොච්චර හොඳ ෆිල්ටර්ස් පාවිච්චි කරත් අපේ හදවතින් එන හිනාව, මේ ලස්සන තමයි ලස්සන කියලා කියන්නේ. දැන් අද වෙන විට එක එක කට්ටිය එක එක ස්ටෑන්ඩඩ් හදාගෙන තියෙනවා. අපිට ස්ටෑන්ඩඩ් එකක් හදාගෙන තියෙනවා. මෙහෙම බියුටි එක තියාගන්න ඕනේ එහෙම කියලා. එතකොට මැඩම් දකින විදිහට ඇත්තටම මොකද්ද මේ බියුටි ස්ටෑන්ඩඩ් එක කියලා කියන්නේ? බියුටි එකට මම හිතන විදිහට ස්ටෑන්ඩඩ් එකක් නැහැ. දැන් අපි ගත්තොත් එහෙම ඇමරිකාව, ඕස්ට්‍රේලියාවේ ඒ වගේ ගත්තහම කාන්තාව සහ පිරිමියෙකුලට හොඳ ස්කින් එකක් කියන්නේ ෆෙයා ස්කින් එකක්, පේල් ස්කින් එකක් තියෙනවා. ඒකට ඒෂියන් කන්ට්‍රීස් ගත්තහම දැන් ඉන්දියාව, ලංකාව වගේ කට්ටිය අපේ වගේ බ්‍රවුන් ස්කින් එක, චොක්ලට් ස්කින් එකක් තියෙනවා. ඊට අමතරව දැන් ඒෂියන් කන්ට්‍රීස් අපි ගත්තොත් එහෙම තායිලන්තේ, ජපාන් ඒ වගේ රටවල් ගත්තාම ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ට හරියන විදිහේ ස්කින් එකක් තියෙනවා. ඉතින් ඒ ස්කින් එකත් එක්ක ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ්ස් හදාගෙන නැති. ඒක ගොඩක් වෙලාවට මම කියන්නේ මාධ්‍ය හරහා තමයි වෙන්නේ. ඒ වුණාට මේ ස්ටෑන්ඩඩ්ස් කියන එක එක නානෝ වෙනස් වෙනවා. දැන් මගේ අනුව මගේ ස්ටෑන්ඩඩ් එක වෙනස්. දුවගේ හැටියට ඔයාගේ ස්ටෑන්ඩඩ් එක වෙනස්. ඉතින් ඒ නිසා මේ ස්ටෑන්ඩඩ්ස් කියන එක කාටවත් හදන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමහරකට මවා ගන්නවා. රයිට්, ග්ලාස් ස්කින් එකක් තමයි තියෙන්න ඕනේ. ඒකට මේ ග්ලාස් ස්කින් එක ගැන කතා කරොත් එයා බලන්නේ මේ ග්ලාස් ස්කින් එකට මොනවද විකුණ ගන්න පුළුවන් කියන එක. ඊළඟට තව කෙනෙක් කතා කරොත් එන ඔයාට ඕනේ ෆෙයා ස්කින් එක. ඒකට මේ ෆෙයා ස්කින් එක කියන එක හැමෝගෙම ඔළුවේ තියෙන දෙයක් තමයි. මම සුදු වෙන්න ඕනේ කියන එක. දැන් මේක මේ අදකයි ඉඳලා ආපු දෙයක් නෙවෙයි. ඉස්සර කාලේ ඉඳලා දැන් අහලා තියෙනවා, කියවලා තියෙනවා. චීනේ ඒ වගේම කොරියාවේ වගේ රටවල ඒගොල්ලෝ අපිට පැහැපත් සුදුයි. නමුත් ඒ සුදු වුණාට ඒගොල්ලන්ට තවත් සුදු වෙන්න. මොකද අර බටහිර රටවල ඉන්න කට්ටියට වගේ සුදුවමක් හදාගන්න ඕනේ. ඒ නිසා ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා රසදිය කියන එක. ඒතොර රසදිය නිසා මේගොල්ලන් ජීවිතේ නැති වෙලා තියෙනවා. ඒ වගේ කාලෙත් ඒගොල්ලන් සුදු වෙන්න දේවල් පාවිච්චි කරලා තියෙනවා. ඒකට ඒකේ ස්ටෑන්ඩඩ් එක. දැන් අපි ගත්තොත් එහෙම බලන්න දැන් ජැෆ්නා පැත්තට ගියාම ඒ ජැෆ්නා වල ඉන්න කාන්තාවෝ හරිම වෙනස්. ඒ වගේම හරි මගේ ඇස් දෙකට නම් හරි ලස්සනයි. මොකද හේතුව ඒගොල්ලන් අර කර්වි බොඩි එක, ස්කින් එක මේන්ටේන් කරගෙන ඒ වගේ දේවල් තියෙනවා. ඒකට කල්චර් එක හැටියට දැන් ලංකාවේ දැන් දුව බලන්න
අපි කොළඹින් පටන් ගත්තාම අපි ජප්නවලට යනවා නම් බස් එකේ හරි තමන්ගේ වාහනයක හරි එක එකන කාන්තාවන් සහ පිරිමි විශේෂයෙන් කාන්තාව වෙනස්. ඒගොල්ලෝ අඳින ඇඳුම් දැන් කොළඹ කට්ටිය ඩ්‍රෙසස් අඳිනවා, සාරි අඳිනවා. ඉඳලා හිටලා කැන්ඩියන්සුත් දකිනවා. ඊළඟට දැන් කෑගල්ල වරකපොල පව් කරගෙන කෑගල්ලා හිටනකොට ඔක්කොම වගේ කැන්ඩියන් අඳින්නේ. අර මාතලේ නුවර ඔය වගේ පැතිවල කැන්ඩිය. කොණ්ඩේ බැඳලා කැන්ඩියන් අඳින තමයි ගොඩාක් අය. එතකොට ඒ ලස්සන වෙනස් වෙනවානේ. ඒක ස්ටෑන්ඩඩ් එකක් විදිහට තියන්න බෑ. ඊළඟට අපි ගත්තොත් ජප්න පැත්තට කිට්ටු වෙන බැටිකල් ඕ ඊළඟට ඒ විදිහට කියලා. ඊළඟට ජප්න වලට යනකොට ඒගොල්ලෝ සම්පූර්ණයෙන් වෙනස්. ඒගොල්ලන්ගේ ට්‍රෙඩිෂන් එක කොණ්ඩේ බැඳලා දාලා කරාඹු අඳින සාරිය එක පාට ගාන ක්‍රීම් එක ගාන ලිප්ස්ටික් එක මේ හැමදේම වෙනස්. ඒ නිසා මගේ පුද්ගලික හැඟීම ස්ටෑන්ඩඩ් ස්කින් එක මාධ්‍ය වලින් වෙන දෙයක්. ඉතින් ඒ වුණාට ඒක තමන්ගේ හැටියට එක වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට තමයි අපි දැන් රැකියාව අනුව දැන් රැකියාව ගන්න ගත්තොත් එහෙම දැන් ડોක්ටර් කෙනෙක් ඊළඟට ප්‍රෙසිඩන්ට් කෙනෙක් නිලියක් ලෝයර් කෙනෙක් මේගොල්ලන් අතරට ඒ යන මේ හැමෝටම මේ අපි අර හිතන අර ස්ටෑන්ඩඩ් එක කෙට්ටු මූණ නහය මෙහෙම තියෙන්න ඕනේ ඇඟ මෙහෙම වෙන්න ඕනේ පාට මෙන්න ඕනේ කොණ්ඩේ මෙහෙම වෙන්න ඕනේ. අර ඒ විදිහට හදාගන්න බෑනේ. දැන් ඒ හින්දා මේ ලස්සන කියන එක හදවතින් එන දෙයක්. ඒ වගේම නිරෝගීකම සහ හදවතින් සතුට තමයි අපි හැම වෙලාවෙම තියාගන්න ඕනේ. ඉතින් අර ඒකෙදි විවිධ දේවල් ගැන ගිහිල්ලා කාන්තාව විතරක් නෙවෙයි දුව. අද කාලේ පිරිමියක් හුඟක් වෙලාවට තැන්වල හිර වෙනවා. මම මෙහෙම වෙන්න ඕනේ, මට බියර්ඩ් එකක් තියෙන්න ඕනේ. සමහර වෙලාවට බියර්ඩ් එකක් ගැන කතා කරනවා ඊළඟට බියර්ඩ් එක පවා ගන්න ක්‍රීම් නිෂ්පාදකවරු කියනවා. ඊළඟට බියර්ඩ් එක සුදු වෙලා නම් ඒකට අදින විදිහේ පිග්මන්ට්ස් මොනවාද කියලා කියනවා. ඉතින් අර ඒ වගේ හැම දෙයක්ම බැඳිලා තියෙන්නේ ඒ විවිධ දේවල් නිසා. ඉතින් දැන් මැඩම් කියන විදිහට අපේ හිතේ සතුට වගේම නිරෝගීකම තියෙන්න ඕනේ අපේ ලස්සන පවත්වා ගන්න. ඉතින් මැඩම් කොහොමද ඒක අපි කන්ටිනියු කරන්නේ? මොකද දැන් ඔයගොල්ලන් අපි හැමෝම ෆොටෝස් ගන්නකොට මොනවද දන්නේ? ෆිල්ටර්ස් දානවා. ඒකෝ දැන් ෆිල්ටර් එකක් දාලා ෆොටෝ එකක් ගන්න. අපි හිතමු පිම්පල්ස් ඉන්න කෙනෙක් කියලා. එයා ගන්නවා ෆිල්ටර් එකක් දාලා ෆොටෝ එකක්. මොනවාක්වත් හරි ලස්සනට ෆොටෝ එකක් තියෙනවා. සෝෂල් මීඩියා වල දාන. හැමෝම ලස්සනයි කියනවා. ඉතින් TikTok කරනවා මේ වගේ දේවල් කරනවා. ඒ වුණාට ඔයා මුලින් අහපු ප්‍රශ්නේ මතකද? කන්නඩියක් ඉස්සරහට ගියාට පස්සේ ඔයාව දකින්නවා. ඔයා දකින්නකොට මේකප් ඔක්කොම අයින් කරලා ෆිල්ටර්ස් අයින් කරලා ඔයා දකින්නකොට පේන ඔයාගේ සමේ පිම්පල්ස් තියෙනවා. ඒකට අන්න එතන ඒක නැති කරගන්න ඕනේ. ඒ නිරෝගීකම අපි එතන නැති කරගන්න ඕනේ. ඒක ආලේපන ගන්නවත් එක්කම හොඳ නිරෝගීමත් වෙන්න පුළුවන් ස්වභාවික දේවල් පාවිච්චි කරනවා වගේම හදවත සන්තෝෂෙන් ඉන්න ඕනේ. අන්න ඒ දෙක බැඳලා තමයි මේ ලස්සන කියන එක ඉන්නේ. දැන් සුදු වෙනවා කියන එක අපි ගොඩාක් කට්ටිය ඔයගොල්ලෝ වගේ තරුණයි විතරක් නෙවෙයි. අපේ වයස අය ගෑනු පිරිමි හැමෝම කැමති ඉන්නේ සුදු වෙනවා කියන්නේ. කවුරු හරි බොරුවට හරි කොහොමද සුදු වෙලා කියනවනම් ආසයි. දැන් ඒක ලෝකෙන් මුලින් ඉඳලම හැදිච්ච දෙයක්. ඇත්තටම මැඩම් දැන් ඔය ගැන කතා කරද්දී අද සමාජයේ ගොඩක් ගෑල් ළමයින්ට පොඩි ගෑල් ළමයින්ට නම් තියෙන ප්‍රශ්නයක් තමයි අපි කොහොමද බියුටි රූටින් එකක් හදාගන්නේ කියලා. ඔය සෝෂල් මීඩියාස් වල ගෲප්ස් වල ගොඩක් ඒ ප්‍රශ්නේ මම දැකලා තියෙනවා ගොඩක් ගෑල් ළමයි දාලා තියෙනවා. ඉතින් ඒක මටත් ලොකු ප්‍රශ්නයක් කොහොමද අපි බියුටි රූටින් එකක් හදාගන්නේ කියලා. මැඩම් අම්මා කෙනෙක් විදිහට අපිට ඒකට දෙන්න පුළුවන් ගයිඩ් එක මොකද්ද? ඕ ඇත්තටම දුව ඒක අපි දැන් ළමෙක් ඉපදුන දවසේ ඉඳලා අපි බේබි ක්‍රීම් ගන්නවානේ. ඊළඟට අපි ඒගොල්ලන්ට දානවා ෂැම්පූ කියන්නේ කොණ්ඩේ ආපු දවසේ ඉඳලා ෂැම්පූස් පාවිච්චි කරනවා. ඊළඟට අපි ඒගොල්ලන්ට පාවිච්චි කරනවා නැපි ක්‍රීම්ස්ද ඒ හැම දෙයක්ම ඉපදුන දවසේ ඉඳලා පාවිච්චි කරනවා. ඇයි අපි මේවා භාවිතා කරන්නේ? ආරක්ෂා වෙන්න. නිරෝගී වෙන්න. එතකොට ඒ වගේ ඒ කියන්නේ දැන් අපි ඉන්න පරිසරය මේ හැමෝමත් එක්ක අපේ සමනේ ආරක්ෂා වෙන්න ඕනේ. ඒ සම ආරක්ෂා කරන්න ඕනේ එක දරුවෙක් ඉපදුන දා ඉඳලා පටන් ගන්නවා. තාම ඔයගලන්ට ඒ ගැන එක්ස්පීරියන්ස් එකක් නැති හින්දා අපි දැකලා තියෙනවා. දැන් දරුවෙක් හම්බුනහම නාවන එකේ ඉඳලා ඒ නාවන එකට ඉඳලා අපි බෙහෙත් වතුරට බෙහෙත් ඡාති දාලා ඒව කළා තමයි දරුවක් පව නාවන්නේ. ඒ ඉස්සර කාලේ ඉඳලා දැනුත් ඒ දේවල් කරනවා. ඊළඟට දැන් අපි ඒ දේවල් කරනවා අතර දැන් මේ ළමයි ලොකු වෙනවා. ඔයගොල්ලෝ වගේ තරුණ ළමයි ඉන්නා මේ හැම කෙනෙක් ඉන්නා. මේ හැම කෙනෙක්ටම තමන්ගේ සම ආරක්ෂා කරගන්න ක්‍රම තියෙනවා. ඒකට ඒවා තමයි දැන් ඔය බියුටි රූටින් වගේ දේවල් ගොඩක් ඇවිත් තියෙන්නේ. ඒකට දැන් මේ වගේ දේවල් එනකොට අපි ෂැම්පූ එකෙන් ඇඟ හොදන්නේ නැහැනේ. අපි ෂැම්පූ එක පාවිච්චි කරන්නේ හිස කෙස්සා හිස පිරිසුදු කරගන්න. ඒකට අපි ෆේස් වොෂ් එකක් භාවිතා කරන්නේ සමේ මූණේ සම ආරක්ෂා කරන්න. බොඩි වොෂ් එකක් බොඩි එකට. ටෝනර් එකක් මූණට.
මේ වගේ දේවල් නිෂ්පාදනය කරලා තියෙන්නේ නැතුව එක දෙයක් විකුණන්නත් තිබ්බා අපිට. හරි ලේසි. ෂැම්පූ කන්ඩිෂනර් ඔක්කොම එකම තියෙන දේ විකුණන්න පුළුවන්. නමුත් ලෝකයේ දියුණු වෙනකොට අපි හැම වෙලාවෙම බලනවා හරි දේ හරි තැනට කොහොමද දෙන්නේ කියලා නේ. දැන් දුව අපි ගත්තොත් එහෙම දැන් අපි හැම වෙලේම බලන්න ඕන ෆේස් වොෂ් එකක් භාවිතා කරනවා. එතකොට ඒක අපි පාවිච්චි කරනවා මූණට. ඊට පස්සේ අපි ටෝන එකක් භාවිතා කරන්න ඕනේ. හුඟක් වෙලාවට අපි හිතන්නේ මේ ටෝන කියන එක එච්චර වැදගත් නෑ කියලා. ටෝන එකක් වැදගත් වෙනවද? හේතුව තමයි අපි සන් ප්‍රොටෙක්ෂන් එකක් භාවිතා කරනවා නම් මොයිස්චරයිසර් එකක් මේකප් එකක් දානවා නම් මේ හැම දෙයකම වඩාත්ම වැදගත් වෙන තමයි ටෝන එක. ඒ නිසා අපි ෆේස් වොෂ් එක කරාට පස්සේ මොන හොදින් පිරිසුදු කරලා ටෝන එක ඇප්ලයි කරන්න ඕනේ. සමහරට එකපාරක් දෙපාරක් ආලේප කරන්න ඕනේ. චුට්ටක් වෙලා වේලෙන්න තියනවා. තප්පර ගානයි. ඊට පස්සේ අපිට පුළුවන් මොයිස්චරයිසර් එක දාන්න. මොයිස්චරයිසර් එකත් චුට්ටක් වෙලා තියෙනවා. ඊට පස්සේ වාට පුළුවන් වාට ඕන කන්සීලර්ද ෆවුන්ඩේෂන්ස්ද ඒවා භාවිතා කරලා අයි මේකප් මේ වගේ දේවල් ටික කරගෙන ලස්සනට යන්න. ඒ හැම වෙලාවෙම අර පළවෙනි දෙවෙනි තුන්වෙනි මේ වගේ දේවල් තියෙනවා. ඒ දේවල් ෆලෝ කරන්න. ඒ දේවල් එක හරියටම අපි යනවා නම් අපිට නිරෝගී සම්මක් ලබා ගන්න පුළුවන්. අපි හැම වෙලේම බලන්න ඕනේ මං අර දුවට ඉස්සෙල්ලා කිව්වා. කණ්ණාඩි ගාවට ගියම තමයි අපි හරියට පේන්නේ. ඒකට අපි හරියට පේනවා නම් අපි දැනගන්න ඕනේ අපිට හරියන්නේ එක මොකක්ද කියලා. එහෙම නැත්නම් කවුරුත් කියන දේ නෙවෙයි. ඒ නිසා ඔයගලන්ට හැමෝටම අපේ රටේ ගොඩාක් අයට කියවන්න පුළුවන්. සිංහල, ඉංග්‍රීසි දෙවල මේ කියවන්න පුළුවන් හැම කෙනෙක්ම ඉන්නවා. ඒත් මේගොල්ලන්ට පුළුවන් කියවලා ඒකේ අවබෝධයක් ලබා ගන්න. ඒ නිසා බියුටි රූටින් එකක් කරද්දී ෂැම්පූ එක, කන්ඩිෂනර් එක, ෆේස් වොෂ් එක, ටෝන එක, මොයිස්චරයිසර් එක, සන් බ්ලොක් එක, ෆුට් ක්‍රීම් එක, බොඩි වොෂ් එක, බොඩි ක්‍රීම් එක මේ හැම දේම හරියට තියාගන්න ඕනේ. ඔයාලට පුළුවන් ඔයාගේ ස්කින් එක පොඩි කාලේ වගේ අම්මා ක්‍රීම් ගාලා හදලා දීපු ඒ ස්කින් එක මැරෙන තුරාවටම පරිස්සම් කරගෙන ඉන්න. ඉතින් ඒ නිසා තමයි අද ලෝකේ මේ වගේ දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒව නැතුව සෝෂල් මීඩියා වල TikTok වල කියන දේවල් ෆොලෝ කරන එක නෙමෙයි. දැන් ගොඩක් පොඩි ළමයි කරන්නේ සෝෂල් මීඩියාස් වල තියෙන නිකන් ඒවා බලලා ඒ වගේ ඒවා කන්ටිනියු කරන එකනේ. ඔව් එහෙම අයත් ඉන්නවා. හැබැයි දුව ඒක 100% නැහැ. හුඟක් කියන්නේ අධ්‍යාපනයක් හොඳින් තියෙන හොඳ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන හුඟක් කට්ටිය ඒ කියන හැමදේම කරන්නේ නැහැ. ඒගොල්ලෝ හැම වෙලෙම ගිහිල්ලා බලනවා මේක මට හරියයිද? ඒක මොනවද මේකේ තියෙන්නේ? ඒ වගේ දේවල් කරන කට්ටිය ගොඩක් හොඳ අය ඉන්නවා. දැනුවත් වෙන අය ඉන්න. අපිත් මේ කරන්නේ ඒ අයව දැනුවත් කරන්න. හැමදේම හරිතිය Tamanට ගැළපෙන දේ හොඳ විදිහට භාවිතා කරන්න ඕනේ. ඒකයි දුව බියුටි එක කියන එක අපිට දකින දේ දැනෙන දේ. ඒකට අපි ඒක පරිසම් කරගන්න ඕනේ අපේ නිරෝගීකමත් එක්ක. දැන් මැඩම් මවක් වෙන්න සූදානම් ඉන්න කෙනෙක් ගත්තොත් එහෙම ගොඩක් මව්වරු බයයි මේ බියුටි ප්‍රොඩක්ට්ස් යූස් කරන්න. මොකද ඒවා අපිට හානි වේද කියලා ලොකු බයක් තියෙනවා. ඒක එම අයින් කරන්න ඕන දෙයක්ද? දැන් බියුටි රූටින් එකක් ගැන කතා කරනකොට අම්මා කෙනෙක් කරන රූටින් එක ටිකක් වෙනස්. මොකද හේතුව ගොඩක් වෙලාවට එකක් තමයි එයා ගොඩක් සැලකිලිමත් වෙන ලැබෙන දරුවා ගැන. විශේෂයෙන්ම සැලකිලිමත්. එතකොට එයා ගන්න කැම බීම ඉන්න තැන අඳින ඇඳුම් පැළඳුම් මේ හැමදේම වෙනස් වෙනවානේ. කොට අපි ගත්තොත් එහෙම දැන් මම මුලින් ඉඳලම කිව්වා ශාකසාරමය දේව. ස්වභාවික ශාකසාරමය දේව. එතකොට අපි නිෂ්පාදනය කරලා ශාකසාරමය ෆේස් වොෂ් එකක්, ෂැම්පූ එකක්, කන්ඩිෂනර් එකක් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒක දරුවෙක් ලැබෙන්න ඉන්න කලොත් ඊට පස්සෙත් භාවිතා කරන්න පුළුවන්. ඊළඟට ෆේස් වොෂ් එකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. ටෝන එකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. මොයිස්චරයිසර් එකක් අනිවාර්යෙන්ම ඕනේ. ඊළඟ දේ තමයි පුළුවන් තරම් සන්තෝෂයෙන් ඉන්න ඕනේ. ඊළඟට මේ දේවල් අර බියුටි රූටින් එකක් යනවත් එක්කම ඒ දේවල් තියෙන්න ඕනේ. එතකොට මොයිස්චරයිසර් එකක්, ෂැම්පූ එකක්, ඊළඟ අමතර බොඩි වොෂ් එකක්, බොඩි ක්‍රීම් එකක්, බොඩි බිල් එකක් මේ භාවිතා කළ යුතුම දේවල්. හැබැයි බ්ලීචින් ක්‍රීම් නැති වෙන්න. කියන්නේ ඒ දවස්වල කවුරු හරි පාවිච්චි කරා නම් සම සුදු වෙන්න ඕනේ කියලා අධික බ්ලීචින් අඩංගු ක්‍රීම් එකක් ඒවා නතර කරන්න. බය වෙලා ඉන්නේ ගොඩක් ළමයින් මව්වරු බය වෙලා ඉන්නේ. දැන් බ්ලීචින් ක්‍රීම් යූස් කරලා ඒ වගේ ප්‍රතිඵල දැකලාමයි නේද බය වෙලා ඉන්නේ අපේ ප්‍රොඩක්ට් යූස් කරන්න. ඔව්. ඒක තමයි බය වෙන්න ඕනේ. ඒක ඇත්තටම බය වෙන්න ඕනේ. ඒ වගේ දේවල් සම්පූර්ණයෙන් නවත්තන්න ඕනේ. ඒ නිසා තමයි මම කියන්නේ හැම වෙලෙම ස්වභාවික දේවල් භාවිතා කරන්න. ඔයගලන්ට පුළුවන් නම් ගෙදර පුංචි ඇලෝවෙරා පැලයක් හදාගන්න. ඒකේ ඇලෝවෙරා කොලයක් අරගෙන ඒ ජෙල් එක අරගෙන දාන්න පුළුවන් නම් හොඳ මොයිස්චරයිසර් එකක්. ඊළඟට ඇවකාඩෝ ටිකක් හදලා අපි ඇවකාඩෝ ඩ්‍රින්ක් එකක් බොනවා නම් ඊට පස්සේ ඒක පොඩ්ඩක් ඉතුරු කරගෙන එදාට පොඩ්ඩක් මූණේ ගාලා ක්ලීන් කරගන්න පුළුවන්. ඊළඟට
නෙල්ලි රස කිඳ වගේ දේවල් බොන්න පුළුවන් නම් ඒ වගේ දේවල් කරනකොට තව සම ගොඩාක් හොඳින් පැහැපත් වෙනවා. ඒ වගේම සම නිරෝගී වෙනවා. ඉතින් ඒ වගේ අපි හැම වෙලේම දරුවෙක් ලැබෙන ඉන්න අම්මා කෙනෙක්ට අපි දෙන ඩියුටි රූටින් එක පක් කරන්න පුළුවන් වෙලාව තියෙනවා නම්. හැබැයි ගොඩාක් ඔය සුදු වෙන ක්‍රීම් නවත්තන්න. ඒක නවත්තගත්තට පස්සේ එයාට ඒ ස්වභාවික මං අර හැම වෙලේම දුවට කියලා දෙයක් තමයි අපේ කණ්ණාඩියේ අපි තමයි අපිව දන්නේ. එයාත් එක්ක කතා කරගෙන එයාට උන දේ තමයි කරන්න ඕනේ. දැන් අපි ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්නත් වෙලා හරි වෙන අපිට ඊට ඉස්සලා තියෙන අපේ කලින් ප්‍රෝග්‍රෑම් එකේ කට්ටිය යොමු කරපු ප්‍රශ්න වාගයක් අපි ඒක ඉක්මනට අහලා ඉවර කරමු. එක්කෙනෙක් අහලා තියෙනවා මට තියෙන්නේ dry and damage hair එකක්. හොඳ කන්ඩිෂනර් එකකුයි ෂැම්පූ එකකුයි කියන්න පුළුවන්ද? ඔව් dry and damage hair එකට නම් පොරවකේ තියෙන හිබිස්කස් ෂැම්පූ එක සහ කන්ඩිෂනර් එක ඒ දෙක භාවිතා කරන්න පුළුවන්. ඒ dry and damage එක අඩු වෙනවා. ඒත් එක්කම හයිබිස්කස් hair oil එක forever හයිබිස්කස් hair oil එක භාවිතා කිරීමේදී කොණ්ඩේ දික් වෙනවා, dry ගතිය අඩු වෙනවා. ඒ වගේම හොඳ ලස්සනට කළුවට කොණ්ඩේ හදාගන්න පුළුවන්. තව ප්‍රශ්නයක් වෙලා තියෙනවා oily and pimple skin එකකට ගැලපෙන ඔයාලගේ ප්‍රොඩක්ට් එකක් දැනගන්න පුළුවන්ද? ඉතින් මැඩම් Forever එකේ මොනවද මේගලන් තියෙන දෙන්න තියෙන ප්‍රොඩක්ට්? ඔව් Forever එකේ ඉස්සෙල්ලාම අපි හදපු දේ තමයි herbal pimple pack එක. herbal pimple pack එකේ තියෙනවා herbals 18. ඊට අමතරව තියෙනවා rose anti acne face wash එක. ඊළඟට තියෙනවා අපේ aloe vera tone එක. මේ දේවල් භාවිතා කිරීමේදී Forever නිෂ්පාදන භාවිතා කිරීමේදී හුඟක් හොඳ. ඒ කියන්නේ සුමානෙන් දෙකෙන් කුරුල අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඒක කන්ට්‍රෝල් කරගන්න සාමාන්‍යයෙන් මාසෙකට දවස් 3ක් 4ක්වත් භාවිතා කරගන්න ඕන එක දිගට. ෆේස් වොෂ් එක නම් ෆේස් වොෂ් එක දවසට දෙපාරයි. ඊළඟට herbal pimple powder pack එක ඒක සැෂේ එකක් තියෙන එක අරගෙන ඒකට ටෝනර් ටිකක් මික්ස් කරලා මොනේ ආලේප කරලා විනාඩි 5ක් 10ක් තියලා වොෂ් කරන්න පුළුවන්. ඊපස්සේ aloe vera tone එක ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා අපේ ලුණුවිල මොයිස්චරයිසර් එක. ලුණුවිල මොයිස්චරයිසර් එක භාවිතා කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා acne gel එක Forever එකේ. Forever acne gel එක කුරුලෑව මත පමණක් තියලා ගන්න පුළුවන්. ලුණුවිල anti acne gel එකක් තියෙනවා Forever. ඒ ලුණුවිල anti acne gel එක කුරුලෑව මත පමණක් තියලා භාවිතා කරන්න පුළුවන්. කුරුලෑ නැත්තරම නැති කරගන්න පුළුවන් මේ ටික භාවිතා කිරීමෙන්. ඊළඟ ප්‍රශ්නේ කොණ්ඩේ අහුරු පිටින් ගැලවිලා යන එක නතර කරගන්න පුළුවන් හොඳ ෂැම්පූ එකක් කියන්නකෝ. මේකයි දුව දැන් ෂැම්පූ එකකින් විතරක් කොණ්ඩේ අවුරු පිටින් ගැලවිලා යන එක නතර කරන්න බෑ. ඒකට හේතුවක් තියෙන්න ඕනේ. ඒක හේතුවක් තමයි අපිට ඇයි මෙයාට කොණ්ඩේ යන හේතුව මොකද්ද කියලා හොයාගන්න ඕනේ. කන බොන කෑම බීම සමහරක් වෙලාවට අර සම එකපාරටම කෑම අඩු කරනකොටත් කොණ්ඩේ ගැලවිලා යන විදිහ තියෙනවා. ඊළඟට වතුර මේ වගේ විවිධ දේවල් නිසා කොණ්ඩේ ගැස් dandruff මේ වගේ දේවල් නිසා යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒක මොකද්ද කියලා බලන්න ඕනේ. dandruff තියෙන නම් Forever එකේ anti dandruff shampoo එකක් භාවිතා කරන්න ඕනේ. ඊළඟට shampoo එක විතරක් නෙමෙයි මේකෙදි වැදගත් වෙන්නේ oil එකක්. අනිවාර්යෙන් කොණ්ඩේ යනවා නම් herbal hair oil එකක් Forever hibiscus hair oil එක භාවිතා කරන්න පුළුවන්. ඊළඟට Forever hibiscus shampoo එක භාවිතා කරන්න පුළුවන්. ඊළඟට ඔයාලට දැන් ස්වභාවික දෙයක් කන්න බොන්න පුළුවන් නම් ඒ කියන්නේ ස්වභාවික කෑම බීම ගොඩක් වෙලාවට ප්‍රෝටීන් අධික ආහාරය වගේ දේවල් අරගන්න පුළුවන්. ගොඩාක් කොණ්ඩේ ගැලවිලා යනවා නම් වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඒ අවශ්‍ය කරන උපදෙස් ලබා ගන්න පුළුවන්. Forever වලදී කොණ්ඩේ ගැලවිලා යනකොට ගොඩාක් Forever නිෂ්පාදන තියෙනවා. ඔය කීව දේවල් වලටත් වඩා අමතරව. ඊළඟ ප්‍රශ්නේ තමයි මගේ මූණ කළු පාට ලප එනවා. ඒකට හොඳ එකක් කියන්න මිස්. ඔව් මූණේ තියෙන කළු පාට ලප කියලා කිව්වම සමහරක් වෙලාවට අර කළු පාට ඉන්නොත් එනවා. ඒගොල්ලෝ තවත් එක ලප කියලා කියනවා. ඊට අමතරව සමහරක් අයගේ නිකන් මොනේ ලප එක දුරු පාට ලප කළු පාට ලප ඒ වගේ දේවල් එනවා. ඉතින් ඒක ගොඩක් වෙලාවට හෝමෝන වල අසමතුලිතතාවය නිසා විවිධ විදිහේ සැර බ්ලීචින් වර්ග අල්ප කරන අයතුවට පස්සේ ළඟට ගොඩක් අවුවේ ගියාට පස්සේ මේ වගේ හේතු නිසා එන්න පුළුවන්. ඊපස්සේ දැන් මේ වගේ දෙයක් එනවා නම් සෙලොන් අපිව හම්බෙන්න ඇවිල්ලා පුද්ගලිකව හම්බෙන්න පුළුවන්. එම නැත්තම් Forever වල තියෙන pigment remover කියලා ක්‍රීම් එකක්. ඒ ක්‍රීම් පැකට් එක ඇතුලේ ක්‍රීම් ජෙල් දෙකක් තියෙනවා. day cream එක සහ night cream එක කියලා. එතකොට මේ day cream එකයි night cream එකයි දෙකම භාවිතා කරන්න පුළුවන්. ඒකටම අවශ්‍ය gold face wash එකක් තියෙනවා. ඒ face wash එක භාවිතා කරලා tone එක භාවිතා කරලා ඊට පස්සේ රාත්‍රියට ගන්න cream එක තියෙනවා Forever pigment remover එකේ. ඒ day cream එක දවල්ට ගන්න පුළුවන් මුළු මූණෙම. ඊළඟ රාත්‍රියට Forever night cream එක pigmentation remover Forever night cream එක අරගෙන පැච් එක උඩ විතරක් ආලේප කරන්න පුළුවන්. ආලේප කරලා
ටික දවසක් ඇත්තටම සාමාන්‍යයෙන් දවස් 7න් 8න් වගේ හොඳ වෙනසක් ලබා ගන්න පුළුවන් මාසයක් විතර භාවිත කිරීමේදී බොහෝ දුරට ඒ පැච් එක ෆේඩ් වෙලා යනවා. ඉතින් අර කන්ටිනියස්ලි පාවිච්චි කරගෙන යන්න ඕන. හරියටම ඒ තියෙන දේවල් එක අවශ්‍යයි. මේක නැචරල් ප්‍රොඩක්ට් එක නිසා බය නැතුව. ඊළඟ ප්‍රශ්න තමයි මැඩම් ඩ්‍රයි පිම්පල් ස්කින් එකකට මොකක්ද හොඳ? පොදුව ඩ්‍රයි පිම්පල් ස්කින් එකක් කියලා කියන්නේ ඩීහයිඩ්‍රේට් වෙලා තියෙන. විවිධ දේවල් ගෑවට පස්සේ මූණ සම මතු පිට වෙලිලා තියෙනවා. නමුත් සම ඇතුළත තෙල් සහිත ගතිය වැඩි. ඒ නිසා කුරුලා වගේ දේවල් ඉනවා. මේක හරියටම ට්‍රීට් කරන්න ඕනේ. ඒ නිසා සෙලෝන් එකකට ගිහිල්ලා ඒක බලලා ඒකත් එක්කම ඒ වගේම ෆොරෙවර් වල තියෙන හොඳම ෆේස් වොෂ් එක තමයි ෆොරෙවර් ඇන්ටි ඇක්නි ෆේස් වොෂ් එක. ඒ කියන්නේ ඇක්නිස් වල සහ පිම්පල්ස් වලට ඒක භාවිතා කරන අතරෙම ලුණු මිල මොයිස්චරයිසර් එකක් භාවිතා කරන්න ඕන. ඊට අමතරව කුරුලෑව මතට විතරක් ෆොරෙවර් ඇන්ටි ඇක්නි ජෙල් එක භාවිතා කරන්න පුළුවන්. ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඩීහයිඩ්‍රේටඩ් ස්කින් එකක්. නමුත් පිම්පල්ස් තියෙනවා. ඒක තමයි ඔය කියන්නේ. ඒකට ඒ වගේ සම්මකට අවශ්‍ය කරන දේවල් තමයි මම දැන් කිව්වේ. අවසාන ප්‍රශ්නේ තමයි වැඩ අපිට තියෙන Forever Gold Day Cream එකකට සුදු වෙනවද? මම මොනව ගෑවත් සුදු වෙන්නේ නැහැ. ඔව් මෙහිමයි. දැන් අපි කතා කරොත් එහෙම Forever Gold Cream එක බ්ලීචින් ක්‍රීම් එකක් නෙමෙයි. ඒ කියන්නේ අර සම පුච්චන ක්‍රීම් තැනින් එහාට ගිහිල්ලා හැම ගොඩාක් සුදු කරන එකක් නෙමෙයි. හැබැයි ගෝල්ඩ් ක්‍රීම් එක Forever Gold ක්‍රීම් එකකින් කරන්න පුළුවන් හැම රන්වන් පාටක් ගෙනල්ලා දෙන්න. පැහැපත් බවක්. ඔයාගේ සමයි කුරුලෑ ඒ වගේ දේවල් කිසිම දෙයක් එන්නේ නැතුව ලප කැලල් නැති පැහැපත් රන්වන් පැහැති සම. අර බ්ලීචින් සුදක් නෙමෙයි. බ්ලීචින් සුදක් නෙවෙයි. ඒකවල ඒ වගේ සමක් ගෙනල්ලා දෙන්න පුළුවන්. බ්ලීචින් ක්‍රීම් එකක් ගන්නකොට පිච්චිලා යන්නේ. ඒක තමයි සුදු වෙනවා කියන්නේ. මේක ඇවිල්ලා ගෝල්ඩන් පාටක් දෙන. රත්තරන් පාටක් නැචරල් කලර් එකක් දෙන්නේ. ඒ නිසා Forever Gold ක්‍රීම් එක පාවිච්චි කරා. ඉතින් මැඩම් අදට අපි ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න පුළුවන්. ඔව් ඇත්තටම අද අපි ගොඩක් දේවල් කතා කරා. ඒ වගේම මේ වගේ ප්‍රශ්න අපිට යොමු කරන්න සම ගැන මොනවද ගැටලු තියෙන්නේ, හිස කෙස් ගැන මොනවද තියෙන්නේ ඕන දෙයක් අපිට කතා කරන්න. ඉතින් අපි ආපෞසරයක් මොනවද ඒ සඳහා වුණ පිළිතුරුත් එක්ක නැවත දවසක් හම්බෙමු.